ඉතින් සුබ දවසක් යාළුවනේ හැම දිනකටම. ඉතින් ට්‍රැවල් විත් අසහන් channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම යන්න හදන්නේ පූසාන් රෙන්දේ බීච් එකට. ලස්සන උත්සවයක් තියෙනවා. ඉතින් ඒක බලන්න. ඉතින් මම බස් එකේ අද යන්නේ. බස් එකට තරන් ඉන්නේ. දැන් බස් එක යනවා විනාඩි 5කින් විතර. ඉතින් මම බස් යනකම් පොඩ්ඩක් අතන ඉන්නවා. ඉතින් යමු අද පූසාන් මොකක්ද තියෙන ලස්සන බලන්න. ඉතින් යාළුවනේ මම බුසාන් ස්ටෑන්ඩ් එකට ආවා. ඉතින් බුසාන් ස්ටෑන්ඩ් එකේ දැන් ඉන්න බස් විතරයි. දැන් රෙන්දේ බීච් එක පැත්තට යන්න ඕන. දැන් අපි යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයා ගන්න ඕන. ආපු ගමන් ඉන්නේ. මම යමු තා පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් හොයා ගන්න ඕන. ගාන බුසාන් රෙන්දේ බීච් එකට තමයි යන්න ඕන. යාළුවනේ මම ඉන්නේ බුසාන් මෙට්‍රෝ එක ගාව. කියන්නේ මම බයහපු ස්ටෑන්ඩ් එකක් ළඟ මෙට්‍රෝ ස්ටේෂන් ගාව. ඉතින් මෙතනින් තමයි දැන් ටිකට් එකක් ගන්න තියෙන්නේ. ටිකට් එක අරන් මෙට්‍රෝ එක හරහා රෙන්දේ බීච් එකට යන්න හදන්නේ. ඒකට යන විදිහ පොඩ්ඩක් අඩුයි. ටැක්සි එක ගියොත් එහෙම ලොකු වියදමක් කරනවා. ඉතින් ටිකට් එක ගන්න යනවා මම. Itu mau misra. Sialnya coach no dan hindi better yan na mega gala tiam katti meke matik oshat. मेरी යාළුවනේ මම මෙට්‍රෝ එකෙන් රෙන්දේ බීච් එක ස්ටේෂන් එකේ බහින්න නම් තාම පොඩ්ඩක් දැන් නවත්තන දැන් අරසන でございます。平安で海運局場へのお越しのお客様は、そちらの駅でお降りください。他누구만山顶提供吗？一块钱。Jadi යාළුවනේ මම රෙන්දේ දැස්සා. එළියට යන්න තියෙන්නේ. එළියට ගිහලා මම බීච් එක පැත්තට යන්නේ. යමු අම්මාත් එක්ක ඉස්සරහට. මෙන්න ඉතින් යාළුවනේ රෙන්දේ බීච් ඒරියා එක. ඉතින් හරිම විසි සෙනග වෙනවනේ ඉන්න තරම් කොහොමද කියලා. ඔන්න ඉතින් යාළුවනේ මම රෙන්දේ බීච් එකේ ප්‍රධාන වීදියේ ඉන්නේ. ඉතින් මේ මගේ පස්සේ පේන වීදිය දිගේ කෙලින්ම ගියාම පස්සේ
හෙන්ද බීච් එකමයි තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා අද ලස්සන ෆෙස්ටිවල් එකක්. ඒක බලන්න තමයි යන්නේ. ඉතින් යමුම ඉස්සරහට ගිහින් බලමු එතන තියෙන දේ මොකද්ද කියලා. ඉතින් මේක තමයි කොරියාවේ තියෙන දෙවන විශාලතම ටවුන් එක. ඉතින් බුසාන් මෙගා සිටි එක. එහෙම තමයි මම අහලා තියෙන්නේ. ඉතින් ඒ බුසාන් ටවුන් එකේ තියෙන ලස්සනම බීච් එක තමයි මේ හෙවන්ද බීච් එක කියන්නේ. ලෝක ප්‍රසිද්ධ බීච් එක. මෙතනට සෙනග පුදුම විදිහට එනවා. අද ඉන්නවා ලක්ෂ ගාණක් සෙනග. ඉතින් මාත්තාවද පොඩ්ඩක් ඇවිදින්න කියලා. ඉතින් බලමු අපි අද පද්ද මේ තියෙන ෆෙස්ටිවල් එක කියලා. අමිස්සාට ලස්සන දේවල් නම් නැත්තම වෙන ගොඩක් තියෙනවා. මම පුළුවන් හැමදේම වලට වෙන්නන්නම්. ඉතින් යමු ඉස්සරහට. ඉතින් තියෙනවා මේ තින්නේ යනකොට අපිට තනක් ෆොටෝ ෂූට් කරන්න පුළුවන් තැනක්. ලස්සනයි. කට්ටිය උට ගහනවා. තියෙනවා DJ එකක් වගේ වලට වෙන්නේ නැති. ඉතින් ආතල්නම් පොටියයි DJ එකක් ගහනවා. Compliments posting up on those moccasins. Someone else is there walking in, but me and Reggie give me I'm splitting and flossing and saving my money and I'm hella happy. කියන්නේ ඔය ඉස්සරහට යම් පස්සේ තියෙනවා ලස්සන ඒ කියන්නේ පාර මාරු වෙන තැනක්. ඒ කියන්නේ ඉතින් එහා පැත්තේ ලොකු පාරක් තියෙනවා. ඒකට මාරු වෙන තැන හරිම ලස්සනයි. එතනත් වෙන ප්‍රසිද්ධ මේ බුසාන් ආවම පස්සේ එතන අනිවාර්යෙන් කට්ටිය එතනට එනවා. යමුකෝ හොම් පෙන්නන්න ඉස්සරහට. අන්න ඉස්සරහින් තියෙනවා මං කිව්වා දාන පාරමාරුව. ඉතින් ඒකෙන් ඒක ක්‍රොස් කරාම තමයි කොහොමත් එහා පැත්තේ හෙවන්ද බීච් එක තියෙන්නේ. යමු අපි එතනින් ගිහිල්ලා. ඉතින් මෙතන හවසට තමයි පට්ටම ලස්සන ලයිට් දැම්මන් පස්සේ හවස වෙනකන් ඉන්න පුළුවන් කමක් තිබුණා. අනිවාර්යෙන් පෙන්නන්න. මෙයා ඉස්සරහ. යානේ ඒ පාරමාරුව පේනවනේ ඉතින්. ලස්සන ඩිස්ප්ලේ එකක් තියෙන හොටෙල් එක. ඒකෙන් තමයි වැඩිම ලස්සනක් එන්නේ උතන්ට. කරක් ඉන්නද? මම හිතේ හැබැයි මෙච්චර සෙට් කරනවා කියලා මම එකපාරට වීඩියෝස් එකක් තමයි ඉස්සලා එහෙම ආවේ. මම දැනන් හිටියේ නැහැ. ඉතින් පොඩි වෙලාවක් ඉන්න ඕන වෙලා වෙනකම් කාර් මාරු වෙන්න. ඉතින් එහා පැත්තේ හෙල්ලි. මම කිව්වා ෆෙස්ටිවල් එක එතන තියෙනවා. ඉතින් කොහොම යමු. නෑලුනේ ටයිම් ගාව පාර මාරු වෙන්න. තේරෙනවනේ. පාර සෙට් එක මාරු වෙන එක සැරේ. එහා පැත්තේ මෙහා පැත්තටයි, මෙහා පැත්තෙන් එහා පැත්තටයි. ආයේ එනවා සෙනකම් මාරු වෙනවා. නැතිනම් ඉස්සරහන් පේන්නේ හෙන්ද බීච් එක. පුදුම තැනක් ඉන්නේ ආසිතරවා. අපි කලින් පාරක් ආවා මගේ වීඩියෝ එකක් තියෙනවා මේ රස්නේ නිමාඩුවට ආවා යාළු සෙට් එකත් එක්ක. ඉතින් අද තනියම ආවේ මොකද කට්ටියම වැඩ. තියාලේ ඔන්න හෙන්ද බීච් එකේ ඒරියා එකට ආවම ඔයාලට වෙන්නන්න මොකක්ද අද තියෙන්නේ කියලා දැක්කොත් ඔයාලා කුදු වෙනවා. පට්ටම ලස්සන වැඩක් තියෙන්නේ. ආසිතනවා. ඇත්තම කියනවා නම් වැලි වලින් හදපු නිර්මාණ තමයි තියෙන්නේ. හෙන්ද බීච් එකේ තනිකර බීච් එක දිගට වැලි වලින් හදලා තියෙනවා යාළුවනේ.
මාර නිර්මාණ ඒක ඉතින් අතිශය ඔන්න බලන්න මම පෙන්නන්නම් දැක්කම පුදුම හිතෙනවා. ඔන්න ඉතින් යාළුවනේ මං ආපු හේතුව පස්සෙන් පෙන්නේ මං කියපු දේ තමයි ඔන්න වැලි නිර්මාණ තියෙන්නේ. වැලි වලින් හදපු ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා. අපි බලාගෙන යමු එකින් එක වෙලාව තියෙන විදියට. ඒක තමයි පළවෙනි නිර්මාණය. බලන්න ලස්සන කියලා වැඩන්නේ මාරුම ෆිනිෂ් එකක් තියෙන්නේ පළවෙනියටම තියෙන ඉස්සරහම තියෙන එක නවරන්න. මේකට රැට ලයිට් දැම්මම පස්සේ තවත් ලස්සනයි. රැට තනි කර ලයිට් කළා මාරව පෙනුමක් ගන්නවා. රැයනක ඉන්න පුළුවන් මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. මේක තමයි පළවෙනි එක. ඉතින් මේ තියෙනවා තව පොඩියට වැලි ගොඩවල් ගහලා තියෙනවා කැමති අයට දැන් එක එක හඳන්නත් මේ පොඩි අය හඳනවා. මේ තින්නේ දැන් මම පෙන්නපු එක. ඒක උට්ට යන්න වෙනම පඩි පෙලක් එහෙම හදලා තියෙනවා. ෆොටෝස් ගන්න අර මේවා කරන්න. ඉතින් යාළුවනේ මේ අවටින් යරුන්ට මම කියන්නේ ඉතින් මේක මග අර ගන්න බා දවස් කිහිපෙයි තින්නේ ඇවිල්ලා පොඩ්ඩක් බලලා යන්න ඒක එහෙන වටිනවා. මොකද මේවා අපිට හැමදාම දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ යාළුවනේ මගේ channel එක පොඩ්ඩක් subscribe පාරක් කරලා පොඩ්ඩක් ඉස්සරහට අරන් දෙන්න. වීඩියෝස් ගොඩක් ලස්සනට අරන් එනවා. මේකේ විශේෂම දේ පෙන්නන්න මෙතන තමයි බූසන් වල තියෙන ලස්සන බීච් එක තියෙන්නේ. එකක් පොඩ්ඩක් බලාගෙන යන්න. ඉතින් මේ කියන්න ඕනේ යාළුවනේ අත කොට හැබැයි අවුවනම් සරයි දවල් ඉඳලා ඊළඟට පොඩ ආය රස්නේ පැත්තට දැන් බර වෙන ඉඳලා පොඩ අවුව සරයි අනන් දැන් තව ගොඩක් දේවල් බලන්න තියෙනවා ඉස්සරහින් බලන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙතන පස්සේ ඉඳන් තියෙනවා ගොඩ හරියක් බලන්න දේවල් ටික. දිගටම හඳලා තියෙනවා. ඉස්සරහින් පොඩි ඒවා සහ පස්සෙන් ලොකේ හඳලා තියෙනවා. ඉස්සලා මම ඔයාලට පෙන්වන්න යන්නම් ඉස්සරහින් හඳලා තියෙන ටික ඔක්කොම ටික බලාගෙන අපි ඉස්සරහට යමු. තියෙන ඔක්කොම බලාගෙන ඊට පස්සේ පස්සේ තියෙන නිර්මාණ ටික බලාගමු. එතකොට easy. මම එකකින් පෙන්වන්න යන්නම්. ඉතින් කියන්න ඕනේ යාළුවනේ කොරියාවේ ඉතින් අපි වැඩ කරන්න ඇවිල්ලා ලොකු වැඩ පරිසරයක හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ ඉන්න අතරතුර ඉතින් මේ වගේ අවස්ථා හම්බුනම අනිවාර්යෙන් එන්න ඕන. මාත් ඉතින් ප්‍රිම try කරනවා travel කරන්න කරලා ඔයාලටත් ඒවා බෙදා හදා ගන්න. ඉතින් පොඩ්ඩක් කැමරාව එල්ලෙනවා මොකද මේ මිනිස්සු එහෙම යනවානේ ඒගොල්ලන්ගේ වදින්න යන්න ඕන. ඒ හින්දා
වීඩියෝ පොඩ්ඩක් එහෙම හෙළුණාට ගණන් ගන්න එපා. ඔයාලට වැදගත් දේවල් ටික මම අනිවාර්යෙන් ලස්සනට පෙන්නන්නම්. යාළුවනේ මෙතන ඉඳන් පටන් ගන්නවා ලොකු නිර්මාණ ටික. ඉතින් කොහොමද ඒක ලස්සන? ඉතින් මේක තමයි පටන් ගන්න පළවෙනි ලොකු නිර්මාණය. මෙතන ඉඳන් මෙම ටිකක් බලන්න ඊළඟ එකට යමු. ඊළඟට තියෙන නිර්මාණ නම් ටිකක් මේ කියන්නේ වටේටම වගේ හඳලා තියෙනවා තෝයද අයිටම් ටික ලස්සනයි. එතන්නේ බුසාන් සිටි එකද මන්ද බලමු. බුසාන් සිටි එකේ නිර්මාණය තමයි මේ තියෙන්නේ. පේනවනේ. ඔයයි කන අතිශිෂ්ටයි හඳලා තියෙනවා අම්මට සිරියෙන්න බලන්න. මේක මම හිතන්නේ මේ තියෙනවා BNK කියලා බැංක් එකක් කොරියාවේ ඒකේ අනුග්‍රහයෙන් වගේ තමයි හදලා තියෙන්නේ. සුපිරි ඒක සුපිරි. එනනේ මයි බස්යන් තියෙන කෙලිම බුසාන් සිටි එක. කොහොම යමු. ඊළඟට තියෙනවා තව නිර්මාණ ටික. ඒ ටික බලන්න. යමු. කන පොඩ්ඩක් සෙනග වැඩි මට හරි පෙන්වන්න දෙයක් නැහැ. කපල්ලයක් තමා චූටියට චූටිට මේ පේන්නේ මේ මිනිස්සු හඳලා තියෙන්නේ 4 නිර්මාණ කරන යාළුවනේ. ඒකත් බලන්න. එකෙන් පස්සේ තියෙනවා ඔන්න ඊළඟ නිර්මාණය. ඒකේ මොකද්ද තියෙන්නේ බලන්න හොඳට. ඔන්න ඊළඟ නිර්මාණය එකත් ලස්සනයි. කරන ෆැමිලි එකක් වගේ තියෙන්නේ. බලන්න දෙන ෆැමිලි එක. 너무 강하다. 그러니까. කොහොමද ඒක? බුසාන් බුසාන් හෙන් කියලා ගහලා තියෙනවා. ලස්සන එක. කොහොමද ඒක? ඒකත් ලස්සනයි. මේක නම් තියෙනවා හිතන්නේ කොරියාවේ සාම්ප්‍රදායික මොකක් හරි එකක් තමයි. ඔව් ගෙල් සීන් එක එහෙම තියෙනවා හිතන්න. මේ තියෙන බඩු කටයන් යන මෙතන 소의 짐을 엄청 싫어하는데. තමයි සාම්ප්‍රදායික දෙයක් තමයි හදලා තියෙන්නේ. ඒක ලස්සනයි. ඊයරෝනේ ඔන්න ඊළඟ නිර්මාණය ඒකත් ඇත්තටම ලස්සනයි. ඒක ගොඩාක් ලොකු නිර්මාණයක්. මොකක්ද ඒක? 날씨가 좋아서 මම හිතන්නේ මේකේ තියෙන යාළුවනේ අර රජ කෙනෙක් උස්සන් යන අර දෝලාවෙන් උස්සන් යන ඒ සීන් එක තමයි හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ එතනින් මේකෙන් පස්සේ ඉවරයි මං කියපු නිර්වාණ ටික. අන්තිමට තියෙනවා අර මං මුලින්ම පෙන්නපුවා මුලින්ම පෙන්නපු නිර්මාණ තමයි ඔන්න දැන් අන්තිමට තියෙන්නේ. ඊට මෙහා පැත්තේ තියෙනවා මං කිව්වේ හෙවුන්දේ කියලා අකුරු ගහලා තියෙනවා කියලා ෆොටෝස් ගන්න. එතන තියෙනවා ලොකු බෝඩ් එකේ තියෙනවා. එතනත් මම පෙන්නගෙන යන්නම් ඉස්සරහට. මේ තින්නේ මං කියපු තැන. හෙවුන්දේ බීච් එකේ ඇවිල්ලා අද ඔයාලට ලස්සන දේවල් ටිකක් පෙන්නගෙන යන ගමන් ඉන්නේ. ඉතින් කියන්න ඕනේ හැමෝටම අනිවාර්යෙන් channel එක subscribe පාරක් දීලා support එකක් දෙන්න. තව ලස්සන ටිකක් තියෙනවා ඉස්සරහට පෙන්නගෙන යන්න. ඒ ටිකක් පෙන්නලා මම අනිවාර්යෙන් මිස් නොකර හැමදේම පෙන්නන්නම්. ඉතින් ඒක තමයි හෙවුන්දේ බීච් එක. ඉතින් බීච් එක ළඟට ආවම පුදුම සැනසීමක් දැනෙනවා. මොකද අපි ඉන්න තැන ඉඳන් ගොඩක් දුරයි බීච් එකට. ඉතින් බලන්න ලස්සන පාසෙ දෙනවා. මෙන්න තින් තමයි මම ඔයාලට වීඩියෝ පෙන්නන්න පටන් ගත්තේ. ඉතින් ඔක්කොම පෙන්වුවා යාළුවනේ. ආයේ
ඔක්කොම වගේ පෙන්ලා තින්නේ මෙතනින් පටන් ගත්ත වීඩියෝ එක. ඉතින් නයිට් view එක පොඩ්ඩක් බලන්න. දැන් ටයිම් එක තියෙන දේ බලලා ඉමු. මම කෑම පොඩ්ඩක් කාලා ඔයාලට ලස්සන view point එකක් තියෙනවා. මොකද බුසාන් සිටි එකම බලන්න පුළුවන් තැනක් තියෙනවා. එන ප්‍රසිද්ධ තැනක්. එතනට ගිහින් පොඩ්ඩක් එකක් පෙන්නලා මම එන්න කියලා බැලුවේ ආයේ මේ පැත්තට. ඉතින් යමු. ඔහොම ඉස්සරහට. තියන්නේ මං ආව රෙස්ටොරන්ට් එකට මං චිකන් බිරියානි එකක් ඕඩර් කරා. ඉතින් හොඳටම බඩගිනි දවල්ට කෑවේ නැහැ හින්දා මම පොඩ්ඩක් කෑම කාලා view point එක වලට පෙන්නන්න. පට්ට ලස්සනයි එතන. ඉතින් මේ මං කාපු කඩේ හායි ඒසියා කියලා තියෙනවා. ඉතින් මේකට එන්න අනිවාර්යෙන් බුසාන් පැත්තේ આવොත් කැම රසයි. ඉතින් මම යන්න දන්නේ view point එක පැත්තට. එතනදී ආයෙ හම්බෙමු. ඉතින් අරනේ නෝ ටැක්සි වල බැස්සා. ලොකු කන්දක් තමයි තියෙන්නේ. මම මේ උඩට යනකම චූටි දුරක් යන්න තියෙන උඩට. මොකද තනි ගැප් එක තියෙන්නේ. ඉතින් නැගලා උඩට යන්න ඕන. ඉතින් අරනේ ඔන්න මම හෙන්දේ බීච් එකෙන් ආවා. මං කිව්වා view point එකේ තියෙන තැනට. ඒකේ view point දෙක තුනම තියෙනවා. එතන හම්බෙන පළවෙනි view point එක ගාව දැන් ඉන්නේ. ඉතින් බලන්න එන්න බුසාන් වල තියෙන තවත් ලස්සන තැනක්. ඉතින් කොහොමද මේ එක පැත්තක් හම්බෙන පළවෙනි පැත්ත ලස්සනයි. කෙලින්ම මුහුද පේන්නේ. මුහුදත් එක්ක ටවුන් එකේ එක පැත්තක් පේනවා. බලන්න ලස්සන. 와, 진짜 대마도가 진짜 잘 먹는다. 질문 알파는 얘기 스타일 때 성격거나 그래도 올려만 하거든요. 근데 봐봐. මේ පැත්තේ තව තවත් තියෙනවා. උඩහට යන්න මම මේ පැත්තට යනවා. මොකක්ද තියෙන්නේ බලන්න. පැත්තෙත් මම හිතන්නේ view point එකේ තව එක පැත්තක්. සුපිරිම පැත්ත තියෙන්නේ තව පොඩ්ඩක් උඩහට යන්න ඕන. මම මේ ටික බලාගෙනම යනවා. මොකද රැය වෙනද දැන් 7ට කිට්ටුයි. ඉතින් මේ ටික පෙන්නගෙන ආයේ හොඳ පැත්තට යන්නත් ඕන. අර මං අන්න එතන view එක හරිම ලස්සන තැනක් මෙතන. එතන මෙතනට පේන view point එක. අරනේ ලස්සන. මේ බුසාන් සිටි එකේ එක පැත්තක් තමයි මේ වෙන්නේ. මේකෙන් බලන්න පුළුවන් වාහන යනවා. අර මේවා ඉතින් අර උපරිම zoom කරලා බලන්න පුළුවන් විදියක් තියෙන්නේ. ඒකත් මරු. ඉතින් හිතට එන නිදහසක් දැනන මේ වගේ තැනකට ආවන් පස්සේ. මොකද වැඩ කරලා හිර වෙලා ඉන්නේ. ගොඩක් අය මානසික වැටලා ඉන්නවා. ගොඩක් අය පීඩනයෙන් ඉන්නවා. මොකද වැඩ කරද්දී එහෙම තමයි මෙහි. ඉතින් මේ වගේ තැනකට ආපු පොඩි හිතට නිදහසක් දැනෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් එන්න මේ view point එක බලන්න. ඉතින් මෙතන තව තැනක් තියෙනවා. චූටි තැනක්. එතන ටක් ගාලා බලලා අපි අතනට ගිහිල්ලා ආපහු පිටත් වෙමු. බලන්න මෙතනට පේන කොහොමද view එක.
පට්ටම ලස්සනයි. ඊටත් බෑගෙන යනවා යාලට පේන්නේ නැති. ඉතින් හිත විරලා යනවා මේ වගේ දැක්කම පස්සේ. කඳු පන්ති මැදින් විශාල ටවුන් එකක් තියෙද්දි බලන්න ඒකේ ලස්සන. වව් පට්ට ලස්සන. ඉතින් මේ තමයි මං කිව්ව අනිත් view point එක. ඒකත් බැලුවා. එතන ගොඩක් ලස්සනයි. ඒකත් බලලා අපි යමු අතනට මං කිව්ව තැනට. ඉතින් යාළුවනේ ඔන්න මං කිව්වා අර ලස්සන view point එකකට යන ගමන් ලස්සන පාර දෙපැත්තේ එතනටත් ගිහිල්ලා ඒකත් බලලා අපි ඉක්මනට යමු. අන්න ඉතින් මම කිව්ව view point එකට ඉතාලම කිට්ටුයි යාළුවෝ. ඉතින් view point එක ළඟමයි ඉන්නේ. ඉතින් ඔන්න බලන්න. ඒකේ quality සෙනග එතන ඉන්නවා ගොඩක්. යාළුවනේ view point එක. පට්ට සෙනගක් ඉන්නවා මෙතන. ලංකාවත් ඉන්නවා දැක්කා. බලන්න ඉර බෑගෙන යනකොට ලස්සන. මේ ටයිම් එකට තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඔහොම තමයි මෙතන view point එකේ ලස්සන. ඉතින් ගොඩක් කට්ටිය යනවා බලන්න. අනිවාර්යෙන් ඔයාලත් આવොත් බලන්න එන්න මේ පැත්තට. පහෙන් පස්සේ ගානක් ලස්සනම view එක බලන්න පුළුවන්. අර ඊට බෑගෙන යන ඒ ලස්සන. අතර මේක මාර ලස්සනයි. ඊට බෑගෙන යනකොට මම චූට්ටක් පරක් වුණා. ඉතින් මම එල්ල පොඩ්ඩක් වටපිට වැළුවා. ඒකට ඒක වැඩේ වෙලා ඉවරයි. ඉතින් තව චුට්ටක් බලලා ඉවරලා මම මාත් යන්න හදන්නේ ආයෙත් හේවුම්දේ බීච් එකට. ඉතින් යාළුවනේ ඔන්න කරුවලට වටුණා. මම ටැක්සියක් දාගෙන ඉවරලා ටක් ගාලා පල්ලෙහාට බහිනවා මේ මෙතන view point එකෙන් සමුවරන්. ඉතින් යාළුවනේ මම view point එකේ ඉඳලා කෙලින්ම ආවේ ආයෙත් හේවුම්දේ බීච් එකට. දවල් view එක පෙන්නුවා. ඉතින් දැන් රාට කොහොමද තියෙන view එක බලන්න තමයි ආවේ. ඉතින් ඒකත් පොඩ්ඩක් පෙන්නලා යන්න කියලා බැලුවේ. මොකද රාට ලයිට් කරාම ගොඩක් ලස්සන කියලා. ඉතින් ආයෙත් ආවෙ මෙතනට view point එකේ ඉඳලා රාට තව පොඩ්ඩක් පෙන්නන්න යන්න ලයිට් කරාම ඒවා ඉතින් ඉතින් බලන්න යමු සර්. මම එක පිටට ඔක්කොම ටික පෙන්නනවා මේ තෝටවත් ඉස්සී. ඉතින් බලලා කොහොමද කියලා බලන්නකෝ උදේ. යාළුවනේ මේක නම් ගොඩක්ම ලස්සනයි බලන්න. ඒකේ තියෙන ක්වොලිටි එක
ලස්සනක් තියෙන එක. උතන තමයි වැඩි වෙන තැනක් තියෙන්නේ. ඒ ඔක්කොටම හදලා තිනකොට මැච් වෙන ලයිට් පැටර්න්ස්. බිල්ඩින් වලටවත් බලන්නේ ජනෙල් වලටද අරවටද මේවට ඒ ලයින් අවුට්ලයින් ඔක්කොම ගානට වැටෙන්න නිර්මාණය කරනවා. ඒක පුදුමයි. ඔන්න තියනවනේ එතනින් පස්සේ ඒ ලයිට් දාලා තින්න එක ගොඩක් ඉවරයි. තා එකම එකක් තියෙන. ඒකත් බලලා ඉතින් අපි අද වීඩියෝ එක අවසන් කරමු. Natin travel with Tacham ada Busang beach එකේ හොඳ beach එකට ඉතින් ලස්සන දෙයක් බලන්න ගෙනාවා කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක සම්පූර්ණ බැලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද වීඩියෝ එකේ තත්ත්වය කියලා. ඉතින් මම අදට වීඩියෝ එක අවසන් කරන්න දන්නේ දැන් ගොඩක් රැ වෙලා 9ක් පහු වෙලා. ඉතින් ගෙදර යන්නත් ඕන. ඉඳා අදට අවසන් කරනවා. ඉතින් කොරියාට ඉන්න අය අනිවාර්යෙන්ම මාසෙලා ඉක්මනට එන්න ලස්සන දේවල් ගොඩක් බලන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඒ support එකක් දෙන්න කියලා ඉල්ලනවා. හැමෝටම බුස්සරණයි අනිවාර්යෙන් comment එක like එකක් දාන්න. එහෙනම් නැවතත් හමු. හැමෝටම ජය වේවා. බුස්සරණ.